උඹ මොකෑකෝ මගේ කෑල්ලට ලයින් කරන්නේ තෝ දැනගනින් මුස්තල පොලිය ගහන වැටයා තෝන්න මම ටෝක් කරනවා උස්සලා කියලා තමා බය වරෙන්ක උස්සලා ගහන්න අම්බරලන් නමනව දැනගනින් එකෙක්වත් මට ඔහොම කියලා නෑකෝ මට හොඳ සටන් ශිල්පයක් තියෙනවා බං ඕම් බලපන් තොට වෙන දේ වරෙන්කෝ ගහගන්න ආම්බ ඉන්ටෙන් දෙන්නේ වරෙන් තවලඟට යකෝ තෝගේ කටේ ගඳ බලපං තොට ඌව කරලා උට්ටු නෑකෝ කලන්ති වගේ මල්ලේ අම්මා දැම්ම එයිද බං අම්මා ඔයලත් නැතුවනේ බං අර ගිහිල්ලා තියෙන්නේ උගය කරන්න බං බඩගිනීනේ අයියෝ අයියේ මේ මල්ලි ඉන්නකම් ඔයාව බඩගින්න තියනවාද අයියේ මං ඉව්වා අයියේ අම්මට සිරි උඹ මොනාද එව්වේ සම්මෝලා ඉරට ඔයලා පරිප්පු ඩෙවල් දැම්ම බං ඉනිවෙලා මාගිය කලකන් මං අලුතෙන් ෆෝන් එකක් ගෙනාවනේ බං Samsung එකක් ගෙනා පට්ට කැමරාව එහෙම මරු ඕ බං Samsung ෆෝන් වලක් නෑ බං Apple ෆෝන් එකක් ගන්න බෑ බං ඌවා එහෙම ජරාව බං වීඩියෝ එකක් රැවටෙනවනේ බං හැමදාම අඩෝ එහෙම කියන්න එපා බං අලුතෙන් ගත්ත ෆෝන් එකක් බං බ්‍රෑන්ඩ් නිව් ගත්තේ ඒක මේ උඹට මොකක්ද තියෙන ෆෝන් එක කියපන්කෝ මගේ ෆෝන් එකට අද කියන්න කලින් අයියෝ බං ඕක අහන්නත් දෙයක්ද බං මට තියෙන iPhone එක iPhone 4S එකක් බං දන්නවා ඉතින් Apple කිව්වොත් ආයේ ඔය Samsung මොනවාද බං ඕවා Apple ආයේ අද පොඩි කාගේ අවුරුදු 5 නේද කො පොඩි එකා වෙන්නවත් නැහැ අවුතාත්තේ අද තමයි අවුරුදු 5 දෙනේ ආ පොඩි එකා නම් ඔය කාමරේට ගිහින් බලන්න කටයක් මවුත් වගේ ඇඟට ආවොත් Sunday සබ ගන්නේ බීච් එකේ SLB watch පාන දුරේ ගුරු ගානවා සුදු පොලේ ආසියාවෝ කල්ල මරේ ගෑනුන්ගේ කටයක් මවුත් වගේ ඇඟට ආවොත් මරලෙඩේ වලියට වැස්සුත් වෙඩිලි වගේ මේකයි ස්ටෝරිය අපේ ගමේ අපේ පැත්තේ මාර මේ මොකද මේ මුන් යකෝ ඉපදිලන් දෙයි අවුරුද්දක් විතරයි මුන් ටික්ටොක් කරන්න දන ගහපන් දන ගහ මේ බං තව දවස් 3කින් ඉස්කෝල පටන් ගන්නව අර කරදරෙන්න නිදා මොන කරදරේද බං ඇයි බං ඉස්කෝලේ නිමාඩු දුන්නාට පස්සේ බහැපු සිංගිති පාතාල සෙට් එක අපිට රිකට් කොටව බහ ගන්න බැරුවනේ හිටියේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඒ ඔක්කොම ඉවරයිනේ ආර බයිකින් බං අපි හිටියේ සිංගිති පාතාල සෙට් එක බහලා මට ඉවරයි කරද දාගෙන මගේ සමනේද මතකද දවසක් උන්ට ලංකාවේ විතරක් නෙමේ පිට රටවලත් ගිහලා හොඳට ගහන්න පුළුවන් කියලා ආ මැච් දෙකම කාලා අනිත් එකත් කයියකෝ ඉතර මැච් පෙරදුනත් ආදරේ යකෝ ක්‍රිකට් වලට මොකා මොනවා කිව්වත් අපි ආදරේ ක්‍රිකට් වලට පොට සල්ලි හම්බෙනවද ක්‍රිකට් බැලුවා කියලා සල්ලි නම් හම්බෙන්නේ නැහැ ඒ වුණාට අපිත් ආසයි රටට ගෞරවයක් ගේන වැඩවලට කාට ඕල් අවුට් වෙන එකද බං ගෞරවේ අයියෝ ගන්න එකෙක් නෑ බං ඔය කණ්ඩායමේ එවන උඹ ගහපන්කෝ බගුලක් කියන්නේ තාත්තේ අද යාළුවෝ කට්ටිය එක්ක පාටියක් දානවා මාත් යන්නද නෑ අද කොහෙවත් යන්නේ අද ගෙදර ඉඳපන් අද පළවෙනි දනේ කොහෙවත් යන්න එපා අඬු කඩනවා බේ අද පළවෙනිදා ගෙදර ඉන්න ඕන දවස කොහෙවත් යන්නේ අනේ තාත්තේ අද විතරනේ අද විතරක් කියන්නම් මම ඔබට එකපාරක් කිව්වා නේද අද කොහෙවත් යන්නේ අද ගෙදරට වෙලා ඉඳපන් පළවෙනිදා මම රත්ති අඩු ගන්න තාත්තේ මම එන්නම් ටෙලි බහින්න එපා කියලා තාත්තා ඔය කොහෙද යන්නේ? කඩේටද යන්නේ? නෑ මං කඩේට නෙමෙයි යන්නේ. මට පරණ යාළුවෝ කට්ටියක් කතා කරා පාටියකට මම මේ පාටියට යනවා. උඹ කොහෙවත් යන්නේ නැහැ. උඹ ගෙදරට වෙලා ඉඳපන්. ගෙදර බඩු මුට්ටු කවුරු හරි උස්සන් යයි. මං යනවා.
ඈ